ප්‍රශ්න අංක 6. ධන කිරණ වල ලක්ෂණයක් ලෙස සැලකිය නොහැක්කේ. ධන කිරණ කියන්නේ මොනවද? ධන කිරණ. මේ ධන කිරණ නලය කැතෝඩ කිරණ නලයක්ම තමයි. කැතෝඩ කිරණ නලයක්ම තමයි. මේකේ කැතෝඩේ සිදුරු තියෙනවා. ඒ වගේම මේ කැතෝඩේ තියෙන්නේ නලය මැද හරිය. ඒ වගේම මේ ධන කිරණ ඇති වෙන්න නම් මේ නලය තුල වායුව තියෙන්න ඕනේ. වායුවක් නැත්නම් මේක ඇතුලේ කිසිම වායුවක් නැත්නම් ධන කිරණ වර්ගයක් හැදෙන්න විදිහක් නැහැ. දැන් අපි මේකට වෝල්ට් 10000ක් විතර දුන්නාම අල වශයෙන් මම වෝල්ට් 10000ක් විතර දුන්නාම කැතෝඩේ සිට ඇනෝඩය දක්වා කැතෝඩ කිරණ ගමන් කරනවා. කැතෝඩේ සිට ඇනෝඩය දක්වා කැතෝඩ කිරණ ගමන් කරනවා. හරි? මේ ඍණ තහඩුවයි මේ ධන තහඩුවයි අතර විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන. මේ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා මේ වාතයේ සුළු වශයෙන් තියෙන ආරෝපිත අංශ ත්වරණය වෙනවා. ඒ ආරෝපිත අංශු ඍණාරෝපිත ඒවා තියෙනවා නම් අරහෙට යනවා, ධනාරෝපිත ඒවා තියෙනවා නම් මෙහාට එනවා. මේ ආරෝපිත අංශු ත්වරණය වෙනවා. මේ ආරෝපිත අංශු ගිහිල්ලා වායු අණු වල ගැටිලා අයන හදනවා. ඕක තමයි වෙන්නේ. වායු අණු වල ගැටිලා අයන හදනවා. දැන් උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් තිබුණොත් එහෙම මේ හයිඩ්‍රජන් අණු වල ගැටෙනවා මේ අංශු ගැටිලා බන්ධන කඩනවා. බන්ධන කඩලා පරමාණු හදනවා. හැදෙන පරමාණු වල ඇවිල්ලා මේ අංශු ගැටෙනවා. ගැටිලා අයන හදනවා. ඉදිරියට අයන හදනවා. හරි? අයන හැදෙනවා මේ හරිය. මේවා හැදෙන්නේ සාමාන්‍යයෙන් කැතෝඩයට ඉදිරියෙන් ඇනෝඩයේ අස්වල. දැන් මේ ධනායන මේ තහඩුව ධනාරෝපිතයිනේ, මේක ධනාරෝපිතයිනේ, මේ ඇනෝඩේනේ. මේ ධනායන මේ ධන තහඩුව දෙස ඇදලා යන්නේ. ධන තහඩුව විසින් මේගොල්ලන්ව තල්ලු කරනවා. එතකොට මේගොල්ලෝ මෙහාට ඇදලා යනවා මෙහා ඍණාරෝපිත නිසා. එතකොට මේ අංශුව මෙහෙම ඇවිල්ලා මේ සිදුරෙන් එළියට එනවා. මේ සිදුර වලින් එළියට එනවා. ඔක තමයි වෙන්නේ. මම කෙටියෙන් ඔය කිව්වේ ධන කිරණ වලට ගම්ම්‍යතාවක් ඇත. ඔව් ඉතින් මේ ධන කිරණ අංශ වලට ස්කන්ධයක් තියෙනවා, ප්‍රවේගයක් තියෙනවා. එනදී ඒ දෙකේ ගුණිතයනේ ගම්ම්‍යතාව කියන්නේ ගම්ම්‍යතාවක් තියෙනවා. වැරද්දක් නැහැ. ධන කිරණ නිපදවනුයේ කැතෝඩයට ඉදිරියෙන් ඇනෝඩයේ අසල වේ. ඔව් කැතෝඩයට ඉදිරියෙන් ඇනෝඩයේ අසල තමයි මේවා හැදෙන්නේ. ඊළඟ එක විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවලදී ධන කිරණ වල ගමන් දිශාව වෙනස් වේ. ළමයි ආරෝපිත අංශුවක් විද්‍යුත් ක්ෂේත්‍රයකදී හෝ චුම්බක ක්ෂේත්‍රයකදී හෝ එයාගේ ගමන් දිශාව වෙනස් කරනවා. ආරෝපිත අංශුවක්. එතකොට මේ ධන කිරණ වලට ආරෝපණයක් තියෙනවනේ, ධනාරෝපිතයිනේ. එහෙනම් මේගොල්ලොත් විද්‍යුත් ක්ෂේත්‍රවලදී හා චුම්බක ක්ෂේත්‍රවලදී ඒගොල්ලන් ගමන් දිශාව වෙනස් කරනවා. ඊළඟ ධන කිරණ වල ආරෝපණය බෙදීම ස්කන්ධය යන අනුපාතය නලයේ ඇති වායුවෙන් ස්වායත්තයි. නෑ ළමයි. නලය තුල H2 තිබුණොත් මේවා තමයි ධනායන වෙන්නේ. නලය තුල Cl2 තිබුණොත් ධනායන වෙන්න පුළුවන් Cl+, Cl2+. හරි? නලය තුල ඔක්සිජන් තිබුණොත් ධනායන වෙන්න පුළුවන් O+, O2+. එතකොට මේගොල්ලන්ගේ ස්කන්ධ එක හා සමානද? නැහැ. ස්කන්ධ එක හා සමාන නැහැ. එහෙමනම් මොකක්ද කියන්නේ? ධන කිරණ වල ආරෝපණය බෙදීම ස්කන්ධ යන අනුපාතය නලයේ ඇති වායුවෙන් ස්වායත්තයි. ස්වායත්තයි කියන්නේ රඳාපවතින්නේ නැහැ කියන එකනේ. වැරදි. අනිවාර්යයෙන්ම රඳාපවතිනවා නලය තුල තියෙන වායුව මත. එහෙමනම් පැහැදිලිවම 6 වෙනි ප්‍රශ්නෙට උත්තරය 4. ඕකේ? 6ට උත්තරය 4.